ජොබ් ඩැඩි අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ පුරවැසියෙක් විදිහට ඔයා දැනගත යුතුම කාරණාවක් ගැන. ඇමරිකාවෙන් ලංකාවට පනවපු 144ක තීරුබද්ද. මොකද්ද මේ කතාව? ඇයි මෙහෙම තීරුබද්දක් පනවන්නේ? මේක ලංකාවට විතරක් පනවලා තියෙන තීරුබද්දක්ද? ජොබ් ඩැඩි අපි හිතුවා මේ දේවල් ගැන ඔයත් එක්ක කතා කරන්න ඕනි කියලා. ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 144ක තීරුබද්දක් පනවන්න තීරණය කරලා තියෙනවා. මේ තීරුබද්ද ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ අප්‍රේල් මාසේ 2 වෙනිදා. අප්‍රේල් මාසේ 5 වෙනිදා තමයි තීරුබද්ද ක්‍රියාත්මක වෙන්නේ. ලංකාවට විතරක් නෙමෙයි ලංකාව ඇතුළු රටවල් 60කට මේ තීරුබද්ද පනවලා තියෙනවා. මෙහෙම තීරුබද්දක් පනවන්න හේතුව කියලා ඇමරිකාව සඳහන් කරන්නේ ඇමරිකාවේ වෙළඳ අසමතුලිතතාවය පාලනය කරන්න. ඒ වගේම වෙන රටවල් වලින් තමන්ගේ රටට ආනයනය කරනව වෙනුවට තමන්ගේ රටේම නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න තමයිලු මේ වගේ තීරුබද්දක් අය කරන්නේ. විශේෂත්වය තමයි මේ රටවල් 60 අතුරින් ශ්‍රී ලංකාව වැඩිම තීරුබදු පනවපු රටවල් 5 ඇතුළේ ඉන්නවා. ජොබ් ඩැඩි අපි කියන්නම් මේ විදිහට වැඩිපුරම තීරුබදු පනවපු රටවල් කිහිපයක්. කාම්බෝජයට 149ක තීරුබද්දක් පනවලා තියෙනවා. ඒ වගේම වියට්නාමයට 146ක්. ඊළඟට තියෙන ශ්‍රී ලංකාව 144ක්. බංග්ලාදේශයට 137ක්. තායිලන්තය 136ක්. ඒ වගේම චීනයට 134ක්. අසල්වාසී රට වෙන ඉන්දියාවට 126ක්. මෙන්න මේ විදිහට තව රටවල් ගොඩකට තීරුබදු පනවලා තියෙනවා. මීට කලින් 112.2ක තීරුබද්දක් තමයි ලංකාවට පනවලා තිබුණේ. ලංකාවෙන් පිට රටට අපනයනය කරන දේවල් වලින් 125ක්ම, ඒ කියන්නේ 4න් එකක්ම අපනයනය කරන්නේ ඇමරිකාවට. එහෙම අපනයනය කරන දේවල් වලින් ඉහළම තැනක් ගන්න ඇඟලුම්. ඒ කියන්නේ garments. ආර්ථික විශේෂඥයෝ කියන්නේ මේ බදු පැනවීම මගින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ලොකු බලපෑමක් එල්ල වෙයි කියලයි. 2024 අවුරුද්දේ ශ්‍රී ලංකාවෙන් ඩොලර් බිලියන 3කට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ඇමරිකාවට අපනයනය කරලා තියෙනවා. මේ අවුරුද්දේ ජනවාරි වල විතරක් ඩොලර් මිලියන 350කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ඇමරිකාවට අපනයනය කරලා තියෙනවා. ආර්ථික විශේෂඥයෝ කියන විදිහට මේ තීරුබදු පැනවිල්ලත් එක්ක ලංකාවේ අපනයන ආර්ථිකය සෑහෙන ප්‍රමාණයකින් කඩා වැටෙන්නට ඉඩ තියෙනවා. ඇමරිකාවෙන් ලංකාවට මේ 144ක තීරුබදු පැනවීම ගැන ඔයාට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න.